දාගත්තත් යුනිෆෝම් ඇන්දත් සිවුර දාගත්තත් සර් හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. සර් පැමිණිල්ලක් දාන්නයි. මොකක් සම්බන්ධව? දූෂණ පැමිණිල්ලක් සම්බන්ධව සර්. ඉඳගන්න. ඔය කවුද? මගේ නංගි සර්. බණ්ඩාර පෑන් එක පොඩ්ඩක් දාන්නකෝ. දැන් කොහෙද උනේ? මේ ළඟ සර්. පල්ලෙහා පාක් එකේ. කීයට විතර? රෑ 9 මාරට වගේ ඇති සර්. යකෝ රෑ 9 මාරට ගෑල් ළමයි පාක් වලට යනවද බා? හරි ඒක ඕනේ. කවුද සැකරන්නේ? වික්‍රමසිංහ ඇමතිතුමාගේ පුතා සර්. අපි දන්නවා යකෝ උඹලා කරන ප්ලෑන්. ඇමතිතුමාගේ පුතා රවට්ටගෙන සල්ලි ගන්න නේද හදන්නේ? අපි දන්නවා යකෝ. අනිවාර්යෙන් උඹලගේ නංගිත් එක්ක ඇමතිතුමාගේ පුතා ලහුට පටයක් ඇති. ඒක තමයි මේක වෙලා තියෙන්නේ. මොකද යන්නේ නැහැ සර්. පැමිණිල්ල විතර ලියා ගන්නකො. ඒක අපි ලියා ගන්න. ඔයාලා අපිට කියලා දෙන්න ඕනේ නැහැ. හරි මොකක්ද ඇඳගෙන හිටියේ? පොඩි ගවුමක් සර්. පොඩි ගම. අර කෙල්ල කොට්ටේ එහෙම ඇඳගෙන යන්නේ කකුල් පේන්න. ඕවා ඉතින් දවසට 2-3 එනවා. ඕවා ඉතින් වෙනවනේ සාමාන්‍යයෙන්. වැරද්ද ඉතින් කෙල්ලගේ අතේනේ ඔයි. මේක මේ පොඩි ළමයෙක්ගේනේ ඔයි. මේක ලොකු ප්‍රශ්නයක් වෙන වැඩක් බා. ඔබට ලොකු ප්‍රශ්නයක් වෙයි. කමන්නේ නැහැ සර්. කමන්නේ නැහැ කිව්වේ? මේ මගේ ලේ නෙමෙයි සර්. මාව ඇතුළට දාන්න සර්. සර් මෙයාව ඇතුළට දාන්න ඕන සර් මාවත් ඇතුළට දාන්න. මොකද මගේ වීල් එකේ තමයි බොඩි එක අරන් ආවේ. අනික සර්ලා මේ නීති ක්‍රියාත්මක කරන්න හරි පරක්කුනේ සර්. සර්ලා නීති ක්‍රියාත්මක කරන්න අපිට මේ වගේ දෙයක් කරන්න වෙන්නේ නැහැ සර්. සර්ලා හරි බය නේද ලොකු වතු වලට. අනික සර්ලාට කරන්න දෙයක්වත් නැහැනේ. සර්ලාත් ඉතින් ලොකු ඕඩර්ස් වලට වැඩ කරන්නේ. අනික සර් සුදු ඇඳගත්තත් යුනිෆෝම් ඇඳත් සිවුර දාගත්තත් සර් හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. සර් මුළු ගමක් ඉන්නව එළියේ. ඉඩ තියෙනවද පොලිසිය ඇතුළට දාන්න? සර් අපි නීති අතර ගත්තා සර්. ඒක වැරදි මම දන්නවා. ඒ සර්ලා යුක්ති ඉටු කරනකම් අපි බලන් ඉන්නවා. සිහිනක සත පවාගෙන ගොස් මකනපුරු සමනල තුඩට හුරු කරවති රසමුරු බුදුහිමි වැඩිය පින්දිම කරමින් නඳුරු වැඩිලන් සුවට විකිනන හැට